ආයුබෝවන් යාළුවනි. ඔබ එකතු වෙන්නේ අද දවසේ ක්‍රිප්ටෝ වෙළඳපොලේ පසුගිය පැය 24 තුල සිදුවුණු අතිශය වැදගත් සිදුවීම්, නවතම මිල යාවත්කාලීන කිරීම සහ ඉදිරි කාලය ගැන අවධානය යොමු කළ යුතු කරුණ සමගයි. මේ වෙලාවේ වෙළඳපොල ඕවරෝල් වශයෙන් සංසුන්, නමුත් අවදානම් සහ අවස්ථා දෙකම එකවර පවතින තත්වයක තියෙනවා. අද මාකට් සෙන්ටිමන්ට් එක කොහොමද? ඔව්, අද වෙලාවේ ක්‍රිප්ටෝ මාකට් එක කොන්සොලිඩේෂන් ෆේස් එකක තියෙනවා කියලා කියන්න පුළුවන්. බිට්කොයින් මේ වෙලාවේ $88,600 සිට $88,900 අතර පරාසයක ට්‍රේඩ් වෙමින් පවතිනවා. ඩොලර් සීමාව මාකට් එකට විශාල සයිකොලොජිකල් රෙසිස්ටන්ස් එකක් වෙලා තියෙනවා. ඉතේරියම් ගැන කතා කළොත් එය ඩොලර් 2,965 සිට 3,000ට ආසන්න පරාසයක ගමන් කරනවා. 3,000 සීමාව තවමත් කඩ නොවුනත් ETH long term structure එක තවමත් bullish බව ඇනලිස්ට්ස් කියනවා. Solana, XRP සහ BNB වැනි altcoins වල මිල mixed movement එකක් පෙන්වනවා. විශාල පම්ප් එකක් නැති වුණත් panic selling එකක්වත් මේ වෙලාවේ නැහැ. පසුගිය පැය 24 තුල බිට්කොයින් කිහිප වතාවක් 90,000 සීමාවට ආසන්න වුණා. නමුත් ට්‍රේඩිං වොලියුම් අඩුවීම සහ ෂෝට් ටර්ම් ප්‍රොෆිට් ටේකින් නිසා එම සීමාව තවමත් කඩවුනේ නැහැ. මේ ෂෝට් ටර්ම් බෑරිෂ් සිග්නල් එකක් වුණත් ස්ට්‍රොංග් බ්‍රේක්ඩවුන් එකක් ලෙස සැලකෙන්නේ නැහැ. year end holiday period එක නිසා බොහෝ institutional traders වෙළඳපොලෙන් తాවකාලිකව ඉවත් වෙලා. ඒ නිසා volatility අඩු වුණත් sudden spikes වෙන්න පුළුවන් අවදානම තවමත් තියෙනවා. පසුගිය දිනක විශාල බිට්කොයින් සහ එතේරියම් ඔප්ෂන්ස් එක්ස්පයරි එකක් සිද්ධ වුණා. මෙවැනි අවස්ථාවලදී ෂෝට් ටර්ම් ප්‍රයිස් මැනිපියුලේෂන්, sudden wick movements සහ choppy price action දැක ගන්න ලැබෙන්න පුළුවන්. මාකට් අන්සර්ටන්ටි වැඩි වෙද්දී සමහර ආයෝජකයන් ක්‍රිප්ටෝ වලින් මුදල් ඉවත් කර ගෝල්ඩ් සහ සිල්වර් වැනි සේෆ් හේවන් ඇසෙට්ස් වෙත ගමන් කරන ලක්ෂණයක් පෙන්වලා තියෙනවා. මේ ක්‍රිප්ටෝ මාකට් එකට ෂෝට් ටර්ම් ප්‍රෙෂර් එකක් ලෙස බලපානවා. මිල ෂෝට් ටර්ම් ස්ලෝ වුණත් ක්‍රිප්ටෝ ටෙක්නොලොජි ඇඩොප්ෂන් එක නතර වෙලා නැහැ. ස්ටේබල් කොයින් පේමන්ට්ස්, බ්ලොක්චේන් සෙටල්මන්ට්ස් සහ ෆයිනෑන්ෂල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්‍රොජෙක්ට්ස් දිගටම ලොන්ච් වෙනවා. මේ ලොන්ග් ටර්ම් බුලිෂ් සිග්නල් එකක් ලෙස සලකන්න පුළුවන්. මේ වෙලාවේ ක්‍රිප්ටෝ මාකට් එක wait and watch phase එකක තියෙනවා. රීටේල් ට්‍රේඩර්ස් බොහෝ දෙනා next big move එක confirm වෙනකම් බලාගෙන ඉන්නවා. ඔව්, 90,000 බිට්කොයින් බ්‍රේක්අවුට් එකක් හෝ ස්ට්‍රොං රිජෙක්ෂන් එකක් මාකට් ඩිරෙක්ෂන් එක තීරණය කරන කී පොයින්ට් එක වෙයි. මාකට් එක සංසුනුනත් ස්කෑම්ස් නම් වැඩි වෙනවා. fake giveaways, phishing emails සහ Telegram scams ගැන ඉතාමත් පරිස්සම් වෙන්න. ඔබේ wallet secret phrase එක කිසිම අවස්ථාවක කිසිම අයකුට හෝ වෙබ්සයිට් එකකට ලබා දෙන්න එපා. බිට්කොයින් 90,000 රෙසිස්ටන්ස් එක. ට්‍රේඩිං වොලියුම් එක suddenly increase වෙනවද කියලා. sudden price correction risks. high leverage positions වල liquidation zones. always risk management first. මේ තමයි පසුගිය පැය 24 තුල ක්‍රිප්ටෝ මාකට් එකේ සම්පූර්ණ යාවත්කාලීන කිරීම. මාකට් එක volatility වලින් පිරුණු එකක් වුණත් අවස්ථා තියෙන්නේ සැලසුමක් සහ ඉවසීමක් තියෙන අයටයි. සෑමටම බුද්ධිමත්, ආරක්ෂිත සහ දීර්ඝකාලීන ආයෝජන දවසක් ප්‍රාර්ථනා කරනවා. මෙවැනි නවතම ක්‍රිප්ටෝ අප්ඩේට්ස්, මාකට් ඇනලිසිස් සහ අවදානම් මතක් කිරීම සඳහා අපේ පොඩ්කාස්ට් එකත් එක්ක එකතු වෙන්න. හෙටත් නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.